අඳුරු රාත්‍රියක්. නිමල් තම පැරණි මෝටර් රථයේ නුවර එළිය බලා යමින් සිටියා. වෙලාව මධ්‍යම රාත්‍රියට ආසන්න වී තිබුණා. මීදුම නිසා පාර ඔහුට නිසලෙස පෙනුනේ නෑ. ඔහු හිමීට වාහනේ පදවගෙන ගියා. හදිසියෙම පාර අයිනේ සුදු පැහැති ඇඳුමකින් සැරසුණු කාන්තාවක් දරුවෙකු වඩාගෙන සිටින ඔහු දුටුවා. ඇය අත සලමින් ඔහුගෙන් උදව් ඉල්ලුවා. ප්‍රදේශයේ පාළු බැවින් අනුකම්පා සිටින නිමල් වාහනය නතර කළා. නෝනා කොහෙටද යන්නේ? නිමල් ඇසුවා. ඇයි කිසිවක් කීවේ නැහැ. පිටුපස දොර විවෘත කරලා දරුවත් සමගම ඇතුලේ වාඩි වුණා. නිමල් කඩපතකින් ඇය දෙස බැලුවා. හැබැයි මීදුමෙන් ඇයගේ මූණ වැහිලා තිබ්බේ. ඔහු නැවතත් රථේ පණ ගැන්නුවා. ටික දුරක් යන විට වාහනේ ඇතුළත පුදුම සහගත සීතලක් දැනෙන්න උනා. ඒ සමගම කුණු වූ මස් පිලී ගඳක් මුළු රථේ පුරාම පැතිර ගියා. ටික වේලාවකින් නිමල්ට දැනුනේ ඔහුගේ බෙල්ල කවුරු හෝ තදින් පිටිපස්සෙන් අල්ලා ඉන්න බවක්. බියටපත් වෙච්ච නිමල් නැවත කඩපතින් පිටිපස බැලුවා. කිසිවෙක් හිටියේ. නමුත් පසුපස අසුනේ අමුතු තෙතමනයත් සමග මඩ සලකුණු ඉතිරව තිබුණා. තැතිගත් නිමල් වාහනේ වේගයෙන් පදවාගෙන ගොස් නගරයේ ආලෝකයක් තැනක නතර කළා. ඔහු පසුපස දොර විවෘත කර බලනකොට එහි තිබුණේ කුඩා දරුවෙකුගේ සපත්තුවක් පමණයි. ඒ අසලම තිබූ පුවත්පතක පැරණි පුවත්පත් සටහනක් ඔහුට මතක් වුණා. වසරකට පෙර එම ස්ථානයේ රියානුතරකින් මිය ගිය මවකගේ සහ දරුවෙකුගේ සිරුරු හමු වෙලා තිබ්බා. එදා ඉඳලා නිමල් කවදාවත් රාත්‍රී කාලයේ තනියම රිය පැදෙව්වේ නැහැ. ඔහු ඒ තරමට ඒ සිදුවීමට බය වුණා. වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටිය හැමෝටම බොහොම ස්තුතියි. තවත් මේ වගේම වීඩියෝ එකක් අරගෙන නැවත හමු වෙමු. සුබ දවසක්.